ආයුබෝවන් නික්ස්වයිස් විශේෂ පුවත් විකාශය සමගින් ඔබ එකතු වන්නේ. දේශපාලන සහ පරිපාලන ක්ෂේත්‍රයේ කාගේ අවධානය යොමු වන සුවිශේෂී වෙනස්කම් කිහිපයක් මධ්‍යම පළාතෙන් වාර්තා වනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් තබේගොන් මහතා තම ධුරයෙන් හිලා හසුවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යවූ එම හිලා හසුවීමේ ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නොමැති අතර ජනාධිපතිවරයා විසින් මෙම හිලා හසුවීම බාර ගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා නිර වශයෙන් කිසිදු සඳහනක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ. තමන් මෙම තීරණය ගැනීමට හේතුව පෞද්ගලික කරුණක් බව මහාචාර්ය සරත් තබේගොන් මහතා ප්‍රකාශ කර සිටිනවා. කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන්ද සුවිශේෂී සේවාවක් ඉටු කළ මේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කිරුණි මෑතකදී. මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයද මේ වන විට හිස්ව පවතින බව වාර්තා වනවා. ඒ හිම ධුරය දැරූ මංජුලා මඩහපොළ මහත්මිය පසුගියදා විශ්‍රාම ලැබීම හේතුවෙන් ඒ අනුව ආණ්ඩුකාර ලේකම් තනතුරේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඉෂාන් විජේතිලක මහතා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පළාතේ ඉහළම පරිපාලන ව්‍යුහය තුළ සිදුවන මෙම හදිසි වෙනස්කම් පිළිබඳව ඉදිරියේදී ගන්නා තීරණ ඇතුළු නවතම තොරතුරු අප ඔබ වෙත ගෙන ගීමට සූදානම්. ලෝක සහ දේශීය දේශපාලන කරළියේ මෙවැනි සුවිශේෂී තොරතුරු ක්ෂණිකව දැන ගැනීම සඳහා නික්ස් සොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න.